දෙන්නත් එක්ක ඩොමිනිකන් රිපබ්ලික් වල මේ ලස්සන රිසෝට් එකේ අද මුළු දවසම ස්පෙන්ඩ් කරමුද? Hi, මගේ නම ශාරා. Welcome to my YouTube channel. මම කැනඩාවට ආවේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. හැබැයි දැන් අපි දෙන්නම කැනඩාවේ පර්මනන්ට් රෙසිඩන්ට්ස්. මේ දවස්වල අපි දෙන්න ඉන්නේ කොහෙද කියලා ඔයගොල්ලෝ මගේ වීඩියෝස් කලින් වීඩියෝ එක බලලා නම් දන්නවා. ඉතින් අද දවස අපි දෙන්නත් එක්ක ස්පෙන්ඩ් කරමු. මොනවද අපි කරන්න කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කලින් වීඩියෝ එකේ අපි ලෑන්ඩ් කරපු දවස් ඉඳලා මේ vlog එක අරගෙන ඉන්න ගොඩක් පරක් වුණාට I'm so sorry. හැබැයි මේ සතියේ මම ඇත්තටම try කරන්නම් වීඩියෝස් දෙකක් අරගෙන එන්න. මේ දවස අද උදේ ඉඳලා මම vlog කරේ. අද අපි දෙන පොන්ට කනවල ඉන්න 4 වෙනි දවස. ගොඩක් උදේ නැගිටින්න ඕනේ නැහැනේ අපි වෙකේෂන් ඇවිල්ලා ඉන්න නිසා. ඉතින් කොහොමද මං සෑහෙනම උදේ නැගිටින කෙනෙක් නෙවෙයි. හැබැයි මං හිතන්නේ මේ වෙද්දී 8 වෙන්න කලින් කොහොම හරි අපි දෙන්න නැගිටින්න try කරනවා. එහෙම නැත්නම් අපිට දවස short වෙනවා. මේ resort එකේ කරන්න දේවල් ගොඩාක් තියෙනවා. 4 වෙනි දවසේ මං හිතුවා ඔයාලට vlog එක අරගෙන එන්න. එතකොට මටත් පොඩි idea එකක් තියෙන නිසා property එක ගැන. ඉතින් අපි දෙන්න ලස්සනට මාල් දෙකක් වගේ උදෙන්ම ready වෙලා තියෙන්නේ. ඉතින් නැගිටලා ඉස්සෙල්ලාම මොකද්ද කරන්න කියලා අපි කතා වුණා. අද දවසේ මොකද එක දවසක අපි දෙන්න බීච් එකේ උදේ ඇවිද්දා. තව දවසක අපි දෙන්න උදේම ජිම් එකට ගියා. හැබැයි අද අපි හිතුවා දවස ස්ටාර්ට් කරමු කියලා බ්‍රෙක්ෆාස්ට් වලින්. අපේ අවුට්ෆිට් චෙක් එකකින් පස්සේ දැන් අපි දෙන්න යන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. අපේ රූම්ස් තියෙන ඒරියා එකේ ඉඳලා මේ ප්‍රොපර්ටි එකේ ටිකක් ඈතට වෙන්න තමයි මේ රෙස්ටොරන්ට්ස් ටික තියෙන්නේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් වලට අපිට යන්න පුළුවන් රෙස්ටොරන්ට්ස් කීපයක්ම තියෙනවා. හැබැයි අද දවසේ අපි දෙන්න කතා වුණා බුෆේ එකකින්ම පටන් ගමු කියලා දවස. This book. අපි දෙන්න පුළුවන් තරම් try කරා මේ හොටෙල් එකේ තියෙනවා කිව්ව ඔක්කොම රෙස්ටොරන්ට්ස් වලට යන්න. මොකද දවසකට දැන් අපිට තැන් 3කට යන්න පුළුවන්නේ. අපි මම හිතන්නේ එකම රෙස්ටොරන්ට් එකකට දෙවෙනි පාරට යන පළවෙනි පාර තමයි මේ. මොකද බ්‍රෙක්ෆාස්ට් බුෆේ තියෙන්නේ එකයිනේ, අනිත් දෙකම අලාකාට්නේ. මට හිතුණා බුෆේ එකම try කරමු කියලා අදත්. මොකද ඊයේ අපි අලාකාට් රෙස්ටොරන්ට් එකකින් try කරා. එතන eggs හරිම හොඳයි. හැබැයි මට හිතුණා බුෆේ එකක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් අපි දෙන්න ඔගොල්ලොනුත් මේ වැඩේ කරනවද කියලා කියන්න. අපි ගොඩක් වෙලාවට බුෆේ එකකට ගියොත් මුකුත්ම දෙයක් සර්ව් කරගන්න කලින් ඉස්සල්ලාම හොඳට රෝවත් දාලා බලනවා කොහොමද ස්ප්‍රෙඩ් එක, අපි කැමති දේවල් මොනවද තියෙන්නේ, අපි කැමති නැති දේවල් මොනවද තියෙන්නේ කියලා හොඳ අයිඩියා එකක් ගන්න ලේසි නිසා අපි මේ වැඩේ කරනවා. ඉතින් ඔයාලටත් පේනන්න ලේසි නිසා, මට රෙකෝඩ් කරගන්නත් ලේසි නිසා අපි දැනුත් මේ වැඩේම කරලා බලමු. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක කෑම වගේම බීම වලටත් වෙනම කෝන් එකක් තියෙනවා. මෙතන අපිට ඒගොල්ලොන් ඇලොකේට් කරලා තියෙන දේවල් වලින් අපිට ඕන විදිහට ඩ්‍රින්ක් එකක් හදාගන්න පුළුවන්. මම කලින් දවසක මිමෝස් එකක් හදාගත්තා. අදත් මම හිතුවා උදේම මිමෝස් එකක් බීලම දවස පටන් ගමු කියලා. දැන් අපි බලමු තව මොනවද ස්ප්‍රෙඩ් එකේ තියෙන්නේ කියලා මෙතන. ගොඩක් මම ෆිෂ් අයිටම්ස් කන්න හිතාගෙන ආවේ. ඒ වුණාට සෑඩ්ලි මෙතන ඒගොල්ලන්ගේ දීලා තියෙන මාළු වල රසට මම කැමති නෑ. මේ වීඩියෝ එක බලනවත් මං වගේම ටිකක් විගල්ට් එක් කෙනෙක්ද කියලා කියන්න. මොකද මම හොයන්නේ චිකන් වගේ රසමාළු. ඉතින් ෆිෂ් වගේ රසමාළු තිබුණත් මම කන්නේ නෑ. ෆිෂ් ටේස්ට් එකට මම ගොඩක් කැමති නෑ. ඒක නිසා ඉතින් තෝරලා මට සමහර ෆිෂ් අයිටම්ස් විතරයි කන්න පුළුවන් වුණේ. හැබැයි මං හිතන්නේ මං ගොඩක් වෙජිටබල්ස් නම් මේ පාර ට්‍රිප් එකේදී කෑවා. ඉතින් සැලඩ්ස් මං ගොඩක් try කරා. ඒක ගැන මට හරිම සතුටුයි. ඒ වගේම තමයි මම ගොඩක් එග්ස් තියෙන ඩිෂස් කෑවා. ඉතින් ඒක නිසා මං කැමති විදිහේ ෆිෂ් තිබ්බේ නැහැ කියලා මට ප්‍රශ්නයක් වුණේ නෑ. ෆිෂ් ඇරෙන්න අනිත් මස් වර්ග, අනිත් වෙජිස් මේ ඔක්කොම මම try කරා. ඉතින් හැම බුෆේ එකකම තියෙනවා වගේ එග් ස්ටේෂන් එකක්. අපිට කැමති විදිහට අපිට එග්ස් ඔම්ලට්ස් කොහොමද උනේ ඔක්කොම ටික හදාගන්න පුළුවන්. අපි යටත් හයි කියලා දැන් මෙතන තිබෙන මොකක් හරි සුප් එකක් උදේම මට හිතුණා සුප් නම් බොන්න බෑ කියලා. මං හිතන්නේ අපි දැන් ෆුල් රවුමක් දාලා තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් ස්ප්‍රෙඩ් එකේ.
මම ගෙදරිද්දි කන විදිහටම try කරා පුළුවන් තරම් high protein diet එකක් මෙහෙත් try කරන්න. හැබැයි මං කලින් ඔයාලට කිව්වා වගේ ගොඩක් salads, ගොඩක් greens නම් මට කන්න chance එක හම්බුණා. හරිම සතුටින් breakfast ගන්න මේ අපි දෙන්න. ඊට පස්සේ අපි ඉදිරිසසුත් අද පොඩි try කරලා බැලුවා. ඒ වගේම මගේ milk tea without sugar as usual. ඉතින් කාලා ඉවර වෙලා අපි දෙන්න හිතුවා පොඩි රවුමක් දාමු කියලා. කොහොමත් කෑවට පස්සේ ටිකක් අර uncomfortable ගතිය නැති වෙන්නත් ඒක හොඳයි. ඒ වගේම තමයි ඔයාලටත් පෙන්වන්න පුළුවන්. එතකොට මට profit එක. ඉතින් ඒව හිතලා අපි දෙන්න බීච් එක පැත්තෙන් තමයි ඇවිදින්න පටන් ගත්තේ. හැබැයි එතනින් යද්දී අපි දැක්කා එතන පොඩි වර්ක්ෂොප් එකක් තියෙනවා ඇලෝවෙරා ගැන. ඉතින් අපි හිතුවා ඇලෝවෙරා ගැන පොඩ්ඩක් ඉගෙනගෙන try කරලා බලමු කියලා. It's good for everything, all the body. The first step is the foliant, sugar and honey. You put it in your hand. මේක හරිම ෆන් වර්ක්ෂොප් එකක්. අපිට ස්කින් එක ක්ලෙන්ස් කරලා, ස්ක්‍රබ් කරලා ඊට පස්සේ ඇලෝවෙරා ඇප්ලයි කරන්න ඔක්කොටම chance එක හම්බුණා. මේ වගේ activities conduct කරන්න ඇත්තටම හොටෙල් එකේ ස්පා එකේ ඉන්න staff එකේ කට්ටියත් එක්ක යාලා collaborate කරලා පොඩි fun sessions තියෙනවා. මොකද කලින් දවසේ spinning class එකක් තිබ්බා pool එක ඇතුලේ. ඒක conduct කරේ මම හිතන්නේ gym එකත් එක්ක collaborate කරලා. අපි දෙන්නට ඒක miss වුණා. හැබැයි අපි දෙන්න pool bike ඉඳලා ඒ class එක හොඳට enjoy නම් කරා. දැන් අපි දෙන්න යන්න හදන්නේ මේන් ලොබි එක පැත්තට. ඔයාලට මතකයි නම් කලින් vlog එකකින් මම පෙන්නුවා මෙන්න මෙතන මේ ඒරියා එකේ ඒගොල්ලෝ රාත් එක concerts පොඩි shows තියෙනවා. අපි එක පාව කරගෙන යමු ලොබි එකට. දැන් අපි දෙන්න ඇවිල්ලා තියෙන ජිම් එකට. ජිම් එක තියෙන ඇත්තටම මේන් බිල්ඩින් එකේ මේන් ලොබි එක උඩම. අපි දෙන්න මම හිතන්නේ දවස් දෙකක් විතර ආවා ජිම් එකට. අද day 3 මං හැබැයි ඇත්තටම යූස් කරන මෙන්න මේ ඉලෙක්ට්‍රිකල් මැෂින් එක විතරමයි. අපි කොණ්ඩේ තියෙන ජිම් එකේ තියෙන ඉලෙක්ට්‍රිකල් මැෂින් එකත් එක්ක මම හරිම කම්ෆර්ටබල්. මම මාස 3ක් විතර ඉලෙක්ට්‍රිකල් මැෂින් එක විතරක් යූස් කරා. ඒක නිසා මට හිතනවා විතරක් මං ඇවිල්ලා මේ වැඩේ කරනවා. ඒක මට හරිම ෆන්. මේ දවස්වල මම බලන ටීවී ෂෝ එක Gossip Girl. ඉතින් මම Gossip Girl එපිසෝඩ් එකක් මේ එකමාරක් විතර බල මේ වැඩේ කරනවා. අපේ ගෙදර තියෙන ජිම් එකේ කොණ්ඩේ තියෙන ජිම් එකේ ස්ටෑමාස්ටර් එකක් නැති නිසා ඩෑන් කියාට ස්ටෑමාස්ටර් එක පොඩ්ඩක් try කරලා බලන්න ඕනි කියලා. මම ජිම් යන ස්ටාර්ට් කරේ ඇත්තටම ඒක ගොඩක් මගේ mental health වලට helpful නිසා. හැබැයි college start කරලා පස්සේ මම ගොඩක් busy වුණේ හින්දා යන්න බැරි වුණා. ඉතින් ජිම් ගිහලා ඉවරලා මම ගත්ත green juice එකක් ඩරන් බොන්නේ වතුර. හරිම සතුටුයි මට vacation එකේදී අපි දෙන්නට ජිම් යන්න හම්බ වෙච්ච එක ගැන. ඉතින් හරිම ප්‍රොඩක්ටිව් මෝර්නිං රුටීන් එකක් මං හිතන්නේ අද උදේ අපිට තිබ්බේ. අපි දැන් හිතුවා ඉක්මනට අපේ රූම් එකට ගිහිල්ලා පොඩ්ඩක් වොෂ් එකක් දාගෙන චේන්ජ් කරගෙන දැන් ඉතින් චුට්ටක් රිලැක්ස් එකේ ඉන්න යමු කියලා. යන අතරේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේ ප්‍රොපර්ටි එක හරිම ලස්සනයි වගේ තමයි හරිම ලොකුයි. ඒක නිසා ගොඩක් දවස්වල අපි දෙන්නට පුළුවන් වුණා අපේ 10000 steps උත් දවස ඇතුළත achieve කරගන්න එහෙට මෙහෙට ගිහිල්ලාම. මම ඔයාලට පෙන්නන්නම් මෙතන මැප් එකක් තිබ්බා මේ රිසෝට් එකේ තියෙන restaurants, pools, ඒ වගේම bars, ඊළඟට lobby area එක, information ඔක්කොම ටික මෙතනින් අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම හැම හොටෙල් එකකටම වගේම මේ හොටෙල් එකෙත් app එකක් තියෙනවා. අපිට app එක use කරන්නත් පුළුවන්. හැබැයි අර සමහර restaurants වලට අපිට reservation එකක් දාන්න ඕනේනේ. ඒ වැඩේ යාළගේ app එකෙන් කරන්න බෑ. ඒකට අපිට excellence members only වෙනම receptionist ලා කීප දෙනෙක් allocate කරලා තිබ්බා. ඉතින් යාළා
හැම වෙලාවෙම හෙල්ප් කරා. මම හිතන්නේ මේ හොටෙල් එකේ තිබිච්ච හරිම ඉන්ට්‍රස්ටිං දෙයක් තමයි මේක අයිස් ඩිස්පෙන්සර්ස් තිබ්බා හැම ඒරියා එකකටම. ඉතින් ඒකට අපි හැම වෙලාවෙම රික්වෙස්ට් කරන්න ඕනේ නැහැ අයිස් වලට. ඒක නම් හැම හොටෙල් එකකම තියෙන්න ඕනේ දෙයක්. ඔන්න දැන් අපි දෙන රෙඩි වෙලා බීච් එක පැත්තේ පොඩි රෝමක් දාලා යමු. ඔයාලත් යමු අපිත් එක්ක. දැන් අපි දෙන්න ඇවිදගෙන ඇවිල්ලා තියෙන මේ ලස්සන ෆුඩ් ට්‍රක්ස් වලින් ෆිෂ් ඇන්ඩ් චිප්ස් චුට්ටක් try කරමු. ඒ වගේම තමයි පිට්ස් එකකුත් අපි ගත්තා. හැබැයි ටොපින් එක විතරයි අපි කෑවේ. මොකද තව චුට්ට වෙලාවකින් ලන්ච් යමු කියලා කතා වෙච්ච නිසා. ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා අපි දෙන්න පූල් එකට වෙලා අපේ ඩ්‍රින්ක්ස් සිප් කර හරිම රිලැක්ස් එකේ පොඩි වෙලාවක් හිටියා. ඉතින් ඊට පස්සේ අපි දෙන වොෂ් එකක් දාලා ඉක්මනටම චේන්ජ් කරගෙන ලන්ච් වලට යන්න හදන්නෙත් ඇත්තටම අපි උදේ බ්‍රෙක්ෆාස්ට් ගිහපු බුෆේ ඒරියා එකටම තමයි. මොකද අපි දෙන්නට ලන්ච් බුෆේ එකකට එන්න බැරි වුණා. අපි දෙන්න ලෑන්ඩ් කරපු දවසේ ලන්ච් මිස් වුණා. සෙකන්ඩ් ඩේ එකේ අපි දෙන්න ස්පා එකට ගිහපු නිසා දවසේ මම හිතන්නේ පැය 3-4ක් විතර අපිට ස්පා එකේ අපිට ලන්ච් ගන්න බැරි වුණා. ඊට පස්සේ තර්ඩ් ඩේ කියන්නේ කලින් දවසේ අපි දෙන්න ගියේ අලාකාඩ් මෙනු එකක් තියෙන රෙස්ටොරන්ට් එකට ඒකම හරිම රසයට ආයතනින්ම කන එක අපරාධනේ. ඒක නිසා අපි හිතුවා අද බුෆේ එක try කරලා බලමු කියලා. අපි දෙන බුෆේ එක close කරන්න විනාඩි කිහිපයකට කලින් මම හිතන්නේ ආවේ ඒද තමයි කෑම සමහරක් ඒවා ඉවරලා තියෙන. හැබැයි අපිට ඕන නම් අපිට ඒවා order කරන්න පුළුවන්. ඒගොල්ලෝ කේටර් කරනවා. මම notice කරපු දෙයක් තමයි breakfast and dinner වලට ලොකු crowd එකක් ඉන්නවා. අපි යන්නේ buffet area එකකට වුණත් restaurant එකකට වුණත් a la carte menu එකක් තියෙන. හැබැයි lunch වෙලාවට ගොඩක් කට්ටිය නැහැ වගේ. එහෙම නැත්නම් අපි දෙන පරක් වෙලා ආපු නිසාද දන්නේ නැහැ. ඉතින් උදේ අපි බ්‍රෙක්ෆාස්ට් ආපු තැනම තමයි මේ සෙටින් එකම තමයි. හැබැයි ඔයාලට පේනවා ඇති ඩිෂස් ඉතින් ඔක්කොම ලන්ච් එකට තියෙන දේවල් තමයි තියෙන්නේ. කලින් දවසක මම ඇත්තටම try කරා ඩොමිනිකන් රිපබ්ලික් වල ඒගොල්ලෝන්ගේ කෑම. මට ටේස්ට් කරලා බලන්න ආස නිසා මම try කරලා බැලුවා not bad. අර අපේ පැලට් එක ළඟින් යන දේවල්. හැබැයි ඉතින් යාළගේ ඩිෂස් ඉතින් ටිකක් වෙනස් ඒවා අපිට වඩා. ඉතින් ඉක්මනට අපි දෙන බැලුවා කොහොමද ස්ප්‍රෙඩ් එක මොනවද තියෙන්නේ කියලා. අපි කැමති දේවල් කීපයක්ම තිබුණා. හැබැයි මම හිතන්නේ කන්න අපිට වෙලාව තියෙයිද කියන ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා. මොකද මම ඔයාලට කිව්වේ මට අද හවසේ ක්විස් එකකුත් තියෙනවා කියලා. ඉතින් ක්විස් එකට රෙඩි වෙන්නත් ඕනේ. හොඳට ටයිම් අරන් ලෙෂර්ලි කන්නත් බෑ. අපි දෙන දවල් චුට්ටක් රිලැක්ස් කරපු නිසා පූල් එකට වෙලා ඊළඟට අද උදේ ගොඩක් අපි කරගත්ත නිසා අපිට පොඩි ටයිම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මම දන්නෝනේ හවසට මට වැඩක් තියෙනවා කියලා. ඒක මට හරිම ස්ට්‍රෙස්ෆුල්. මම දැන් ඒකත් ගැන හිත තමයි අද දවසේම හිටියේ. මොකද මම කැමති ඇත්තටම වෙකේෂන් ආවම කිසිම දෙයක් කරන්න නැතුව මගේ ඔළුව ෆ්‍රීලි රිලැක්ස් එකේ මට ඉන්න පුළුවන් නම්. හැබැයි සමහරකට ඕගොල්ලෝ එන්ජොයි කරන්න පුළුවන් ගොඩක්. හයිකින් කරනවා නම් එක එක්ස්කර්ෂන්ස් වගේ යන්න පුළුවන් නම් ඒ වගේ දේවල්. ඒත් මම කැමති රිලැක්ස් එකේ වැඩි ලොකු දෙයක් කරන්න නැතුව ඉන්න පුළුවන් දෙයකට. අපි දෙනවා අපි කැමති දේවල් ටික ඔක්කොම සර්ව් කරගත්තා. හැබැයි මම හිතන්නේ ගොඩක් දේවල් කන්න නම් බැරි වුණා. මේ ඉන්නේ කොහොම හරි ලන්ච් බුෆේ එක එක්ස්ප්ලෝර් කරන්න ආපු අපි දෙන්න. ඉතින් කාලා ඉවර වෙලාත් ආයෙත් අපි ප්‍රොපර්ටි කටේ පොඩි රෝමක් දාන්න අමතක කරේ නෑ. මොකද අපි ඩේ 4 කියලා කියන්නේ අපි දෙන්න හොටෙල් එකේ ෆුල් ඩේ ඉන්න අන්තිම දවසේ තමයි අද දවස. ඉතින් අද දවසේ අපි දෙන්නට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් තරම් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තරම් මේ ලස්සන මේ හැම දෙයක්ම අපි දෙන්න ඇබ්සෝබ් කරගන්න පුළුවන් තරම් try කරා.
ඉතින් අපි දෙන බීච් එකේ ඇවිදිද්දී අපි දැක්ක මේ ලස්සන සෙටප් එක. මම දැක්ක කලින් දවස්වලත් ස්ටාෆ් එකෙන් ඒගොල්ලෝ අරේන්ජ් කරනවා ඩිනර් වලට ස්පෙෂල් සෙටප් එකක්. ඉතින් අපි ස්පෙෂල් මොනවා හරි ඉවෙන්ට් එකක් සෙලිබ්‍රේට් කරනවා නම් මේ වගේ දෙයක් try කරලා බලමු maybe next time. අපි දෙන්නගේ කකුලේ ගොඩක් වැලි තිබ්බා. ඉතින් අපි ඒක ෂාවර් එකකින් හොදගෙනම දැන් ඉක්මනට රූම් එකට යන්න ඕනේ. මොකද දැන් තමයි මගේ ක්විස් එකට මම රෙඩි වෙන්න ඕනේ වෙලාව. රූම් එකේ ඉඳලා මම හිතුවා මුලින් මේ ක්විස් එක කරනවා කියලා. හැබැයි මට ඊට පස්සේ හිතුණා අපරාධනේ. මොකද මම රූම් එකේ හිටියොත් දැරණුත් ඉන්න නිසා අපරාධේ අපිට තවත් එන්ජොයි කරන්න පුළුවන් ටයිම් එක මම ඩැරන්ගෙනුත් අයින් කරන්න වෙනවා. ඒක නිසා මම හිතුවා මම පූල් එක ළඟ ඉඳලා ක්විස් එක කරන්නම් කියලා. මගේ බෑග් එකේ තියෙන ලැප්ටොප් එක. එතකොට ඩැරන්ට පුළුවන් පූල් එකේ හරිම ලෙෂර්ලි ටයිම් ස්පෙන්ඩ් කරන්න මම මගේ ක්විස් එක කරනකන්. මං ඔයාලට කිව්වේ මගේ ක්විස් එක ඕපන් බුක් එකක් කියලා. ඒ වගේම තමයි මේ වෙලාවෙත් ඇත්තටම ලෙක්චර් එකක් යනවා. ඉතින් මම ඉක්මනට ලොග් වෙලා අද දවසේ ලෙක්චර් කන්ටෙන්ට් ඊළඟ කලින් දවස්වල කන්ටෙන්ට් මම සමහරක් ඒවා ඩවුන්ලෝඩ් කරලා තිබුණේ. ඒ ටික ප්‍රෙප් කරගත්තා. ඉතින් මං මගේ වැඩ ටික කරනකන් ඩැරන් මාව එන්ටර්ටේන් කරනවා. ඒ වගේම එයා රිලැක්ස් එකේ ඉන්නවා. මට හරිම ජෙලස් එක දිහා බලාගෙන ඉඳින් ඒත් ඉතින් කමන්නේ මේක මං හිතන්නේ ගොඩාක් වෙලා යන ක්විස් එකක් නම් නෙමෙයි. කොහොමත් ඕපන් බුක් නිසා මට ඇත්තටම එච්චර ස්ට්‍රෙස්ෆුල් දෙයක් නම් නෙමෙයි. කොහොම හරි කරලා දාන්න තමයි ඕනේ. අපි දෙන්න ඉතින් පොඩ්ඩක් වෙලා chat එකක් දාගෙන මං ඒ අතරේ ප්‍රෙප් වෙලා ඔයගොල්ලෝ දන්නවද දැනට මම ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන මම මේ වොයිස් ඕවර් එක කරද්දී හරියටම මාසයකටත් වඩා වැඩි ඇත්තටම කිව්වොත් මාසයයි සතියක් විතර වගේ වෙනවා. ඒ වගේම තමයි මගේ මිඩ් ටර්ම්ස් වලටත් මම දැන් ඇවිල්ලා තියෙන්නේ. මම සමහරක් මිඩ් ටර්ම්ස් කරලත් ඉවරයි. ඉතින් කොහොම හරි මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට මාර ඉක්මනට ටයිම් එක යනවා. මේ අවුරුද්ද ඉවර වෙන්නත් දැන් අපි ලං වෙලා ඉවරයි. මගේ ක්විස් එකත් මම කරලා ඉවරයි. ඔයගොල්ලෝ දන්නවනම් වැකේෂන් ගිහිල්ලත් මේ විදිහට ස්ටඩි කරන්න වෙච්ච කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝගේ දුක හිතෙන මෙමරීස් ආයෙත් අපි රිෆ්‍රෙෂ් කරගමු. හරිම රිස්කි දෙයක් මම කරේ. මොකද මං කැමරා එක අරගෙන ඇත්තටම පූල් එකට ආවා. මට හරිම එක්සයිටඩ් මගේ ක්විස් එක ඉවරයි. මම ෆ්‍රී නිසා. අපි දෙන්න කලින් දවස් ටිකේත් ඇත්තටම මං හිතන්නේ මේ පූල් එකටම තමයි ආවේ. මේ පූල් එකෙන් අන්තිමටම එළියට ගියපු දෙන්න. ඉතින් අද දවසෙත් මං හිතන්නේ ඒක තමයි අපි දෙන්න කරන්න යන දේ. මෙතන පූල් බාර් එක මං හිතන්නේ හරිම හොඳයි. හොඳ වෙරයිටි එකක් තියෙනවා. ලේසියෙන්ම ඇක්සස් කරන්න පුළුවන්. ඒක ෆන් ඉඳ තමයි මං හිතන්නේ තවත් adults only exclusive members only pools කීපයක් තිබ්බා. ඒනට අපි දෙන්න නිතරම ආවේ මේ පූල් එකට. අනිත් එක මම හිතන්නේ මේක අපේ රූම් එකටත් ළඟයි. තව පැයක් වගේ තියෙනවා පූල් එක ක්ලෝස් කරන්න. මේ ඉන්නේ ඩැරන්. දැන් අපි දෙන්න පූල් එකේ අනිත් කෝන් එකේ තියෙන ජකූසි එකට යන්න හදන්නේ. මොකද අපි දෙන්න හිටපු කෝන් එකේ ජකූසි එක අවైలබල් නැහැ. ඒකේ කපල් එකක් ඉන්නවා. ඒතකොට අපි දෙන්නට නිදාසේ ඉන්න බෑනේ. ඒක නිසා අපි හිතුවා ගිහලා බලන්න අවైలබල්ද කියලා. අනිත් හොට් ටබ් එක මම ඔයාලට පොඩ්ඩක් වටේ පෙන්නන්න. මේ හොටෙල් ප්‍රොපර්ටි එක රැයට හරිම ලස්සනයි. ඒ වගේම සන් බෙඩ්ස් තිබ්බා. මේක නම් ඇත්තටම මට යූස් කරන්න බැරි වුණා. දැන් තාම එනවා පූල් එක ඇතුලේ. මම හැබැයි වටෙන් ඇවිල්ලා මම ගිහිල්ලා එහෙම වුණා ජකූසි එකේ අපි ජෙට්ස් ටික ඔන් කරමු. අපේ රූම් එකේ තියෙන ඇත්තටම ජකූසි එකක්. ඒක අපි දෙන්න ෆස්ට් ඩේ විතරයි යූස් කරේ. හැබැයි මෙතන මේ වීව් එක එන්ජොයි කර කර අපි දෙන්න ඉතින් chat එක දාගෙන ටිකක් වෙලා ඉන්නවා. හොඳටම රෑ වෙනකන් ඉන්නවා. අපි දෙන්නට හරි දැන් අපි ඩිනර් වලට යන්න ලෑස්ති වුණා. කවුරුත් නැහැ. පූල් එකේ ක්ලෝසින් ටයිම් හරි කියලා හිතන. ඉතින් ඒ විදිහට ඉඳලා අපි දෙන රූම් එකට ඇවිල්ලා ඉක්මනට වොෂ් එකක් දාලා ලෑස්ති වුණා. දැන් අපි දෙන්න ඩිනර් යන්න හදන්නේ. අපි රූම් එකෙන් එළියට එද්දී මේ බලන්න ටිකක් වින්ඩි. මට ඔයාලට කියන්න බැරි වුණානේ පුන්ට කානවල වෙදර් එක මොන වගේද කියලා. බ්‍රීෆ්ලි කිව්වොත් ඒක ලංකාවේ වෙදර් එකම තමයි. හැබැයි ලංකාවේ තරම් රස්නේ නැහැ. කියන්නේ දාඩිය දාන්නේ නැහැ. හියුමිඩ් ගතිය හරිම අඩුයි. ඒක නිසා දවල්ට උනත් අන්බෙරබල් නෑ. දැන් අපි මෙක්සිකෝ ගියාම සාර්කලට පිච්චෙනවා වගේ ෆීලිං එකක් තිබ්බේ. හැබැයි මෙහෙ එහෙම නැහැ. දැන් අපි දෙන්න ඉක්මනට ඇවිදගෙන ඇවිල්ලා තියෙන්නේ ඩිනර් ගන්න. අපි අද ආපු රෙස්ටොරන්ට් එක සී ෆුඩ් වලටම ස්පෙෂලායිස් රෙස්ටොරන්ට් එකක්. මේ ඉන්නේ හරිම සතුටින් ඩිනර් ගන්න රෙඩි වෙලා ඉන්න අපි දෙන්නා. හරිම ලස්සන රෙස්ටොරන්ට් එකක්. හරිම හොඳ වයිබ්ස්. ඒ වගේම බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්
ඉතින් ඔයගලන්ට පේනවා වගේ ටුවරිස්ට් කෙනෙක් විදිහට බැලුවම ඇත්තටම ඩොමිනිකන්ස්ලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝ හරිම ෆන් ලවින්. එයාලගේ කල්චර් එකත් මං හිතන්නේ ගොඩක් මියුසික්, ඩාන්සින් ඒ වගේම ෆුඩ් වලට ගොඩක් ඉන්ට්‍රෙස්ටඩ් කට්ටියක් වගේ මට තේරෙනවා. මොකද එක දවසක රෑ අපි දෙන්න ගියා. මේන් ලොබි එකේ තිබ්බ සයිලන්ට් ඩිස්කෝ එකක්. ඒ වගේම ලයින් ඩාන්සින්. ඒක හරිම ෆන්. ඉතින් මම මේ අපිට කෑම සර්ව් කරන ගමන් ඔයගොල්ලන්ට කියන්නේ අපි දෙන කලින් දවස්වල කරපු දේවල් ටික. ඉතින් මේ වැකේෂන් එක මේ දවස් අතර මං හිතන්නේ මැන්ඩටරි ගෙටවේ එකක්. ස්පෙෂලි අපි දෙන්නටම. මොකද මම මගේ ස්කූල් වර්ක් එක හරිම බිසි වෙලා හරිම ස්ට්‍රෙස් වෙලා හිටියේ. ඩැරන් කොහොමත් අපි දෙන්න මාස ගානකින් වැකේෂන් ගිහලා තිබෙන්නේ නැහැ. කොහොමත් ඩැරන් වර්ක් එක ස්ට්‍රෙස් වෙලා හිටියේ. අපි දෙන්නගෙම ඔළුව රීසෙට් වුණා කියලා මම හිතනවා මේ ෆුල් රිලැක්ස්ඩ් වැකේෂන් එකෙන්. ඉතින් අපි දෙන්නගේ අන්තිම දවසේ අන්තිම ඩිනර් එක ඩොමිනිකන් රිපබ්ලික් වල මේ විදිහට තමයි අපි ගත්තේ. ඉතින් ඩිනර් අරගෙන ඉවර වෙලා ඉක්මනට අපි රූම් එකට ආවා. නිදාගන්න නෙවෙයි හදන්නේ. මොකද මට මගේ ෂූස් ටික චේන්ජ් කරගන්න ඕනේ වුණා. අපි දෙන හැමදාම වගේ ඩිනර් අරගෙන ඉවර වෙලා කරේ පුළුවන් තරම් මේ ප්‍රොපර්ටි එකට ඇවිදින එක. ඉතින් අද ඔයාලවත් එක්ක අපි දෙන්න යනවා පොඩි රෝමක් දාන්න. ආයෙත් ඉතින් අපි දෙන්නම් පැයක් විතර මම හිතන්නේ පුළුවන් තරම් හොටෙල් එකට ඇවිදලා ඉක්මනටම ඇවිල්ලා ඊට පස්සේ වොෂ් එකක් දාගෙන මම නම් දැන් නිදාගන්න රෙඩි වෙලා තියෙන්නේ. ඩැරන් නිදාගන්න එනකම් මම හිතුවා vlog එක ඉවර කරන්න. මම හිතනවා ඔයාලා අපේ පුංචි කන මේ වැකේෂන් එක ෆුල් ඩේ මේ vlog එක එන්ජොයි කරන්න ඇති කියලා අද දවසේ. ඔයාලා මොනවද හිතන්නේ කියලා මට කියන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බ වෙන්න. එතකල් බයි බයි.